හායි කට්ටිය මොකද වෙන්නේ? අද අපි බලන්න යන්නේ Mob Psycho 100 එකේ 3 වෙනි එපිසෝඩ් එක. අද තමයි Mobගේ යක්ෂාවේශය හරියටම පෙන්වන දවස. ඉතින් අද බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු එපිසෝඩ් එක බලන්න. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නේ අර බොඩි බිල්ඩින් ක්ලබ් එකේ ඉන්න කොල්ලෝ එක්ක Mob පන දාගෙන දුවන සීන් එකකින්. අර යෝධය වගේ ඉන්න උන් ටික ෆයිට් කියාගෙන දුවද්දි අපේ Mobට හුස්ම ගන්නත් බෑ. Mob බිම ඇදගෙන වැටෙනවා. Mobට තේරෙනවා ඇඟ හදන එක මාරම කට්ටක් කියලා. මේ අතරේ Mobගේ මල්ලි රිත්සු මේ දිහා බලාගෙන ඉන්නවා. රිත්සු හරිම දක්ෂයි. හැබැයි මූට Mob වගේ සයිකික් පවර්ස් නැහැ කියලා මූ හිත යටින් දුක් වෙනවා. දැන් Mob හවස් වෙලා ගෙදර යනවා. එතකොට තමයි මූණ වහගත් අමුතු ගෑණියෙක් Mob නවත්ත ගන්නේ. මේකි Mob රවට්ටලා ඔයාට සතුටු වෙන්න ඕනේද කියලා අහලා එක්කන් යනවා LOL කියලා ආගමික මීටින් එකකට. Mob ඉතින් ගොනා වගේ මූ පස්සේ යනවා. මේ ගෑණි Mob මාක්ස් දාගත්ත කට්ටිය ඉන්න ලොකු හෝල් එකකට දානවා. එතන ඉන්නවා මිනිස්සු 100 ගාණක් hina වෙන මාක්ස් දාගත්ත. මේකේ ලීඩර් තමයි ඩිම්පල්. මූ මිනිස්සුන්ට ජෝක් දාලා උන්ව හිනස්සලා උන්ගේ මනස පාලනය කරනවා. ඩිම්පල් බලන හැමෝම hina වෙද්දි Mob විතරක් ගල් පිළිමයක් වගේ ඉන්නවා. ඩිම්පල්ට මල පයින්නවා මූ එක්ක. මූ එක එක සෙල්ලම් දානවා Mob හිනස්සවන්න. ඩිම්පල් කියනවා Mobට කිරි වීදුරුවක් බොන්න කියලා. ඒ කිරිවල තියෙන මනස පාලනය කරන එක. හැබැයි Mob මේක බීලත් මූට මොකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඩිම්පල් බලනවා Mobගේ හිතේ තියෙන දුර්වලම තැනට ගහන්න. මූ කියනවා උඹ ඔය සයිකික් බලය නිසා තමයි උඹට යාළුවෝ නැත්තේ. උඹට අර කවදාව සුබෝමිව දිනා ගන්න බැහැ කියලා Mobට අපහාස කරනවා. ඩිම්පල් Mobගේ මාක්ස් එක ගලවලා බලද්දි දකින්නේ Mob ඇත්තට මඩන්න ඕන්න මෙන්න ඉන්නවා කියලා. ඩිම්පල් හිතනවා මූව දින්න කියලා. මෙතෙන් තමයි වැඩේ පත්තු වෙන්නේ. Mobට මතක් වෙනවා එයාගේ අතීතේ වෙච්ච දේවල්. Mobට මාරම දුකක් සහ කෝපයක් එනවා. ස්ක්‍රීන් එකේ මීටරයක් කරකෙන්න ගන්නවා. 90 95 100%. ඔයාලට මං කලින් එපිසෝඩ් වල මට කියන්න බැරි වුණා මේ මීටරේ ගැන. මේ මීටරෙන් පෙන්වන්නේ Mobගේ හැඟීම් ගැන. මේ Mobගේ හැඟීම් 100% පන්නවුවාම Mob නවත්තන්න කාටවත් බෑ. මූ වෙන පවර්ෆුල් වෙනවා. ඔන්න ඉතින් එකපාරම Mobගේ පවර් එක පිපිරෙනවා. මුළු හෝල් එකම දෙදරලා යනවා. ඩිම්පල් බය වෙලා තමන්ගේ නියම ස්වරූපෙට එනවා. මූ හෙන මෙහෙන කැත ලොකුම ලොකු කොළ පාට යෝධ මස් ගොඩක් වගේ එකේ. මූ Mobට ගහන්න පනිනවා. හැබැයි Mob එක ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැතුව මූව මුගේ ඇතුළෙන්ම විනාශ කරලා කුඩු කරලා දානවා. අර මිනිස්සු ඔක්කොගෙම මනස පාලනය වෙලා තිබ්බ මැජික් එකෙන් ඒ මිනිස්සු ඔක්කොම බේරෙනවා. හැබැයි ඩිම්පල් සම්පූර්ණයෙන්ම මැරුණේ නැහැ. මූ පොඩි බලාකුලක් වගේ එකක් වෙලා බේරලා තියෙනවා. හරි යාළුවනේ ඔන්න ඉතින් අදට කතාව ඉවරයි. මම ඊගා එපිසෝඩ් එක ඉක්මනට මරන් එනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.